අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඔක්කොම වගේ අජානීය පුරුෂයන්. ඇත්තු ගණනාවක ශක්තිය සමහර මහරහතන් වහන්සේලාට තිබිලා තියෙනවා. සංසාරේ කරගත්ත කුසල කර්මයන්ට අනුව. නන්දි මිත්‍රයෝදයා මහරහතන් වහන්සේලාට දන් දීලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කිරිබත් පූජා කරලා දිය මුසු කරන්නේ නැති කිරෙන් පිසූ බත් පූජා කරලා ඊට අමතරව හැරමිටි වගේ දේවල් පූජා කරලා මේ ශක්තිය ලබන්න ඒක හේතුවක් වෙලා තියෙනවා. ශක්තිය ලැබෙන පින්කම්. ආහාර දන් දුන්නාම බලය ලැබෙනවා කියලා සඳහන් කළා. අන්නදෝ බලදෝ හෝති. ඉතින් ඒ කොයි ප්‍රමාණයක්ද කියලා දන්නේ නැන්නේ. බලය ලැබෙනවා. ඉතින් ඒ වාගේ දන් දීලා කිරිබත් පූජා කරලා හැරමිටි පූජා කරලා ලබාගත්ත ශක්තියක්. ඒ සඳහා උපයෝගී වෙන තවත් පූජාවල් කරන්න නැති වුණතර. මහ බෝසතාණන් වහන්සේ ගැන හිතහම මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් මේ සංසාරේ පාරමිතා පුරන කාලේ නීත විවරණයෙන් පස්සේ දාන පාරමිතාවේ හැටියට දුන්න දාන ප්‍රමාණය සීමා නැහෙනි. විනතනි සඳහන් කළේ මේ මහා පොළොවේ පස්වලට වැඩි ශරීර මාංශ දන් දීලා අහසේ පායන තරුවලට වැඩි ඇස් දෙක දන් දීලා මහා සාගර ජලයට වැඩි ලේ දන් දීපු ඔටුනු පලන් හිස් නිමක් නැතුව දන් දීලා ස්වාමියාව නැත්නම් ස්වාමි දියණිය දරුවන් රාජ්‍ය මහා ධනස්කන්ධයන් ලෝභ නැතුව දන් දීලා දාන පාරමිතාව සම්පූර්ණ කරපු ඒ මහා පුරුෂයාණන් ඒ පාරමිතා පුරපු කාලේ සියල්ලම අමතක කළත් වෙස්සන්තර මහරජුරුව වෙලා ඉපදිච්ච කාලේ වෙස්සන්තර ආත්මෙ ඉපදිච්ච කාලේ මහ බෝසතාණන් වහන්සේ එවනත වෙස්සන්තර රජුරුව දන් දෙන වෙලාවේ මේ මහ පොළොව කම්පා වෙනවනේ. පිනතින් අපිට ඒකත් තේරෙන්නේ නැහැනේ. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ යොදුන් 240000ක් මේ මහ පොළොව ගැඹුරුයි කියලා. හාරගෙන ගියත් යොදුන් 240000ක් තරම් හාරන්න ඕනේ. එවන් වූ බොල් පොළව වෙවුලවන්න කම්පා කරවන්න ගුගුරවන්න දානයක් දෙනවා කියලා කියම කාටද තේරෙන්නේ? ඒ දානි කොහොම දෙන්නේ නැද්ද මහ පොළොව වෙවුලන්න? වරක් දෙවරක් නෙමෙයිනේ. ඉතින් එතකොට එහෙම දන් දීපු මහ බෝසතාණන් වහන්සේ ලෞතර බුදු බව ලබා ගත්තට පස්සේ මේ වාගේ කාය ශක්තියක් ලැබෙනවා කියන කාරණාව සැක උපදවන්න වටිනවද? ආන් එහෙම මූලාශ්‍ර ගැන හිත කරුණු තේරුම් ගත්තොත් සැක දුරු වෙනවා මිසක් එහෙම නැත්තම් නිකම්ම කෝටි 10000ක ශක්තිය තිබුණා කියලා කියහම තේරෙන්නේ නැහැ. මේ ශක්තියට තමයි කියන්නේ මහා නාරායන සංඝාත බලය කියලා.